ආණ්ඩුව නැවත වතාවක් තෙල් මිල සහ ගෑස් මිල ඉහළ දමලා තිබෙනවා. ඇයි මේ තෙල් මිල හා ගෑස් මිල ඉහළ දැම්මේ? ආණ්ඩුව කියන්නේ මැද පෙරදිග කලාපයේ ඇතිවෙච්ච යුදමය තත්ත්වය නිසා ආණ්ඩුවට තවදුරටත් පැරණි මිලට තෙල් ලබා දෙන්න පුළුවන්කමක් නැහැ කියලා. ඉතින් එහෙම කියන අතරතුර ආණ්ඩුව හාස්‍යජනක කාරණා ගොඩක් කියනවා. මම දැක්ක ජනාධිපතිවරයා කියනවා තෙල් මිල වැඩි කරන්න මූලිකම හේතුව පෞද්ගලික අංශයේ තෙල් බදා හරින නියෝජිතයන්ගේ ව්‍යාපාර ලාභය ආරක්ෂා කර දීම ආණ්ඩුවේ වගකීමක් කියලා. හැබැයි දැන් මාසෙකට ඉස්සෙල්ලා ඔක නෙවෙයි කිව්වේ. දැන් මීට සති කීපයකට ඉස්සෙල්ලා කිව්වා ලංකාවේ ඇති තරම් තෙල් තිබෙනවා. ඒ තෙල් තොග මාස එකහමාරකට දෙකකට ඇති. අපි අලුතෙන් තෙල් ගෙන්නනකොට නැවත සලකා බලන්න පුළුවන්. නමුත් තෙල් ඇති වෙනකන් රටේ තියෙනවායි කියලායි කිව්වේ. ඒතකොට පරණ තෙල් තියාගෙන ඒ තෙල් මත රුපියල් 24කට ආසන්න මුදලකින් පෙට්‍රල් ලීටරයක් වැඩි කිරීම මම හිතනවා මිනිසුන්ට දරා ගන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මම දැක්ක එක්තරා ඇමතිවරයෙක් කියනවා තෙල් මිල වැඩි කරන්නේ ආණ්ඩුව නෙවෙයි කියලා. ඒක කරන්නේ khනිජ තෙල් සංස්ථාවලු ආණ්ඩුවේ කිසිම සම්බන්ධතාවයක් නැල්ලු. මේක පුදුම කතාවක්. මොකද හේතුව තමයි දැන් තෙල් මිල පදනම් කරගෙන තමයි අපේ රටේ සම්පූර්ණ ජන ජීවිතේ පවතින්නේ. රටේ ආර්ථිකය, රටේ නිෂ්පාදනය, රටේ ප්‍රවාහනය, ඒ වගේම ජන ජීවිතය මේ සියලුම කාරණාවලට තෙල් මිල බලපානවා. එතන මේකෙන් වෙන්නේ ජීවන වියදම් වැඩිවීමත් අනිකුත් සියලු නිෂ්පාදන වියදම් වැඩිවීම හරහා මිනිසුන්ට දරා ගන්න බැරි තරම් අමාරුකම් වලට පත් වෙනවා. දැන් ඊයේ සිට ගෑස් මිල රුපියල් 300කින් වැඩි වුණා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් දෙකම. දැන් එතකොට ඒ හරහත් කෑම බීම වල ඉඳලා ගෘහස්ත වැඩ කටයුතු වල ඉඳලා නිෂ්පාදන වැඩ කටයුතු ඉඳලා හැම දෙයකම බලපානවනේ. ඉතින් කොහොමද ආණ්ඩුව මේක මගහරවා ගන්නේ? දැන් ආණ්ඩුව බලයටපත් වෙන්න ඉස්සර වෙලා NPP JVP නායකයෝ කිව්වේ ඔය කතා නෙවෙයිනේ. ඔවුන් කිව්වේ ඇත්තටම වරායට ගොඩබාන මිලට තෙල් ලබා දෙනවා. අපි අධික ලාභ ගන්න දෙන්නේ නැහැ කියලා. ඒ ලාභ උපයන්නේ එක එක ඇමතිවරුන්ගේ සාක්කු වලට යන්න කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. නමුත් අපි අහන්නේ මෙවන් අවස්ථාවක තාමත් වැඩි වෙච්ච මිලට තෙල් ගෙනල්ලත් නැති අවස්ථාවක ඒ පවතින මිලටම තෙල් ටික ලබා දෙන්න ආණ්ඩුවට වගකීමකුයි යුතුයකමකුයි තිබෙනවා. අනිත් කාරණාව තමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙලා තිබෙනවා නම් ඒ ප්‍රතිශතය දිහා බලලා ආණ්ඩුව අය කරන ටැක්ස් එක ලංකාවේ වරායෙන් සහ අය කරන වෙනත් බදු යම් ආකාරයක ඉවත් කරගෙන සහන දෙන්න ආණ්ඩුවට පුළුවන්කමක් තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇත්තටම ලෝක වෙළඳපොලේ අද වෙනකොට තෙල් මිල නැවත වතාවක් අඩු වෙලා තිබෙනවා. බැරලයක් ඩොලර් 80ක් 85ක් අතර මුදලකට තිබෙන්නේ. 100 ගණන් වලට නැගලා නැහැ. මේ තෙල් මිල වැඩි කිරීම දිහා බලපුවම ඒගොල්ලෝ ගණනය කරලා තියෙන්නේ හැම තෙල් බැරලයක්ම ඩොලර් 100න් එහා යනවායි කියලා තමයි ගණන් හදලා තිබෙන්නේ. මේක තමයි වැරද්ද. අපි කියනවා ආණ්ඩුවට ඇත්තටම ජනතාවට ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර ලබා දුන්නු ඒ වචන නැත්තම් ඒ විශ්වාසය කොයි කියලා අපි අහනවා ආණ්ඩුවෙන්. ජනාධිපතිවරයාත් මැති ඇමතිවරුත් දිගින් දිගටම විදුලි බිල ගැන කියපු කතා, තෙල් මිල කියපු කතා, ඒ වගේම ගෑස් ගැන කියපු කතා අද එකක්වත් ක්‍රියාවට නංවන්නේ නැහැ. මේක බරපතල වැරද්දක්. මොකද ජනතාවට දරා ගන්න බැරි තරම් පීඩනයකට තෙල් මිල වැඩි කිරීමත්, ඒ වගේම ගෑස් මිල වැඩි කිරීමත් අද සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට අපිට මතකයි කිව්වා පෙට්‍රෝල් වලට 117ක බද්දක් ගහනවා, ඩීසල් වලට රුපියල් 100ක බද්දක් ගහනවා. මෙන්න මේ බද්ද අඩු කරලා ජනතාවට සහන දෙන්න පුළුවන් කියන කාරණාව පුන පැහැදිලි කිරීමක් කරා මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට. ඔබතුමා හිතන්නේ මොකද්ද දැන් මොකද්ද මේ කොමිස් මුදල් මේ ලාභය කොහෙටද දැන් යන්නේ නැත්තේ? දැන් ආණ්ඩුවේ නායක විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් ඔය ඉන්න මැති ඇමතිවරුත් මැතිවරණයට පෙර දිගින් දිගටම වේදිකාවල කිව්වේ තෙල් මාපියාව තෙල් ගෙන්වීම හා ගෑස් ගෙන්වීම ගල් අඟුරු ගෙන්වීම හරහා මහා විශාල මුදල් සම්භාරයක් ආණ්ඩුවේ මැති ඇමතුරු හොරකම් කරනවා. දැන් කෙටියෙන්ම කිව්වොත් අර මතකනේ තෙල් ගැන කියපු කතාව. තෙල් ගැන කිව්වේ කාංචනගේ සාක්කුවට මෙච්චරක් යනවා. අච්චරක් යනවා කියලා වේදිකාවල කෑ ගැහුවා. අපි කියන්නේ දැන් කෝ ඒ සාක්කුවට යන මුදල නවත්තලා ජනතාවට සහන දුන්නද? නැහැ, සහන දුන්නේ නැහැ. අනිත් එක තෙල් මත අය කරන බදු විශාලව තිබෙනවා. දැන් පෙට්‍රල් මත, ඩීසල් මත අනිකුත් බදු විශාල වශයෙන් තිබෙනවා. දැන් ආණ්ඩුවට යුතුයකමක් තිබෙනව නේද? ලෝක වෙළඳපොලේ යම් මුදලකට වැඩි වෙලා තිබෙනවා නම් ඒ වැඩි වෙන ප්‍රතිශතයේ සමනය කිරීම සඳහා මිල සූත්‍රය හරහා යම් ආකාරයක බදු ඉවත් කරලා සහනයක් ජනතාවට ලබා දෙන්න. දැන් භාණ්ඩාගාරේ පිරෙන්න සල්ලි තිබෙනවනේ. නැත්තම් භාණ්ඩාගාරේ සල්ලි නැති නිසා අපි ඒක දරා ගන්න බෑ කියලා උත්තර දෙන්න පුළුවන්. හැබැයි භාණ්ඩාගාරේ පිරෙන්න සල්ලි තියෙනවයි කියලා දැන් ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ නායකයෝ කරන්නේ තවදුරටත් ජනතාවගේ සාක්කුව සුද්ධ කිරීම නෙවෙයිද කියලා අපි අහන්න කැමතියි. අනිත් එක මැති ඇමතිවරුන්ගේ සමහර අය මේ කරන විකාර කතා දිහා බලන්න. එක්තරා ඇමතිවරයෙක් ප්‍රසිද්ධ නාලිකාවකට ඇවිල්ලා කියනවා තෙල් මිල වැඩි කරේ ආණ්ඩුව නෙවෙයි
CPC එක කියලා. එක සම්පූර්ණයෙන්ම වගකීම් බැහැර කතාවක්නේ. කනිජ තෙල් සංස්ථාව තෙල් මිල වැඩි කරන්නේ ආණ්ඩුවේ නියෝගයකින්. ආණ්ඩුවේ අදහසක් අනුව මිසක ජනතාවගේ අදහසක් අනුව නෙවෙයි. ඒ අනිත් කාරණේ තමයි පුජ්‍යලික අංශයේ තෙල් බෙදා හැරීම දැන් 147ක් සිදු වෙනවා. 52ක් 53ක් තමයි ආණ්ඩුව මැදිහත් වෙලා කනිජ තෙල් සංස්ථාව හරහා කරන්නේ. දැන් මේ තියෙන තොග විශාල වශයෙන් පුජ්‍යලික අංශය ශ්‍රී ලංකාව තුළ ගබඩා කර තිබියදී ඒ තෙල් මිලට අදාළ වන පරිදි මේ තෙල් මිල වැඩි කිරීමෙන් පුජ්‍යලික අංශයේ ව්‍යාපාර කොච්චර ලාභ ලබන්නේ නැද්ද? අධික ලාභයක්. කෝටි 7-800කට වඩා ලාභ ලබන්නේ නැති. ඉතින් පුජ්‍යලික අංශයේ ව්‍යවසායකයන් ආරක්ෂා කරගන්න ඕනේ. හැබැයි ජනතාව අපිට බරපටවලා මේ විදිහට රැක ගන්න බෑ. අනිත් ජනාධිපතිවරයා කියන හාස්‍යජනක කතාව බලන්න. මම දැක්කා ඊයේ විද්වත් සමුළුවක් වමන හෝ සමුළුවකද ගිහිල්ලා ජනාධිපතිවරයා කියනවා එයාට තෙල් මිල පාලනය කරන්න තෙල් ඉන්නැල්ලු. තෙල් නිදි වල අයිතිකාරයෝ නෙවෙයිලු. දැන් ඔය කතා තේරෙන්න එපා බලයට ඉස්සර වෙලත්. අපි කිව්වේ නෑනේ තෙල් මිලේ පාලනය කරන්න නිදියක අයිතිකාරයෙක් වෙන්න ඕන කියලා. තෙල් නිෂ්පාදනය කරන රටක නායකයෙක් වෙන්න ඕන කියලා. ඒක කරන්න පුළුවන් වෙන්න ඕන ආණ්ඩුවකට සහ නායකයෙකුට ජනතාවට සාධාරණ පරිදි ක්‍රියාවට නංවන්න තමයි ආණ්ඩුවක් පත් කරගන්නේ නායකයෝ පත් කරගන්නේ. ඉතින් ඒගොල්ලෝ කියපු හැටියට එහෙම නැත්තම් ඒගොල්ලන්ට ඒක කරන්න බැරි නම් පිටකොටේ මුදලාලි කෙනෙකුට දීලා ගෙදර ගියා නම් මුදලාලි මීට වඩා හොඳට මේවා පාලනය කරයි. හිතන විදිහට මේ ආණ්ඩුවේ දැන් ගමන කොහොමද මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කොච්චර දුර තව යන්න පුළුවන්ද අවුරුදු 5 යන්න පුළුවන් නේද? ආණ්ඩුවට අසීමිත බලයක් මේ රටේ ජනතාව දුන්නා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේත් පාර්ලිමේන්තු මැතිවරණයේත් මම හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ලංකා ඉතිහාසයේ ලොකුම බලය ලබා දුන්නේ NPP රජයට. දැන් ඒගොල්ලෝ බලය අරගත්තේ මොකක් කියලාද? බලය අරගත්තේ ජනතාවට විශාල පොරොන්දු රසක් දීලා. බඩු මිල ගැන ඉඳලා පටන් ගන්නකෝ. දැන් ඔය අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම සෞඛ්‍ය, ඒ වගේම පොත්පත් මේවට තෙල් බදු අය කිරීම සම්පූර්ණයෙන් ඉවත් කරනවා, සීරෝ කරනවා කියලා තමයි ආවේ. ඒ විතරක් නෙවෙයි විනය ගැන, හොරකම ගැන, වංචාව ගැන, නීති ආධිපත්‍ය ගැන මේගොල්ලෝ කියපු කතා ඔක්කොම කනපිට හරවමින් තිබෙනවා. දැන් අපි කියන්නේ එතකොට මේ ආණ්ඩුවේ පැවැත්ම ගැන ජනතාවගේ ලොකු කලකිරීමක් තිබෙනවා. ලොකු බිඳවැටීමක් සමාජයේ තිබෙනවා. මට නම් විශ්වාසයි මේ ආණ්ඩුව කුමන හෝ මැතිවරණයකට ගියොත් එතනින් පරාජයට පත් කරන ජනතාව පෙළ ගැහිමින් ඉන්නවා. මේක කඩාගෙන වැටීම ඉතාමත් ආසන්නයි. මොකද ජනාධිපතිවරයාට මේක පාලනය කරගන්න බැරි තරම් මට්ටමකට වැටලා ඉවරයි. මේගොල්ලෝ කයිවාරු ගැහුවට අනිත් එක වේදිකාවල මොනවා කිව්වත් ජනතාවගේ හදවත් තුල තිබෙනවා කිසිදු දෙයක් පාලනය කරගන්න, කළමනාකරණය කරගන්න බැරි අසාර්ථක ආණ්ඩුවක් කියලා. ඒ නිසා මේක වැඩි දවසක් යන ඉස්සලා ගෙදර යයි. මොකද අපි කියන්නේත් ඒකයි ආණ්ඩුවට හොඳ ජනමතයක් තිබෙනවා නම් ඒ ජනමතය පරීක්ෂා කරලා බලන්න. පළාත් සභා මැතිවරණ ටික තියන්න. පළාත් සභා මැතිවරණයෙන් ජනතාව තීන්දුවක් දේවි ආණ්ඩුව හරිද විපක්ෂය හරිද කියලා. ඉතින් අපි අභියෝග කරන ආණ්ඩුවට පුළුවන් නම් පළාත් සභා මැතිවරණ ටික පවත්වලා ආණ්ඩුවේ ජනමතය උරගා බලන්න. එතකොට අපිත් සූදානම් විපක්ෂීය ජනමතයත් ඒ පළාත් සභා මැතිවරණ හරහා උරගා බලන්න. ඒ වගේම දැන් මේ විදුලිය සම්බන්ධව ප්‍රශ්නයක් කියලා තියෙනවා. උද්දේශන ක්‍රියාමාර්ග වලට ගියා දැන් මේක සමාගම් 6කට කඩේ තියෙනවා. දැන් ඔබතුමා මොකද හිතන්නේ දැන් ගල්ලංගුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් කාලගුණයෙන් කියනවා ඉදිරි දිගටම තියෙන්නේ වියලි කාලගුණික තත්ත්වයක් ඉස්සරහදී බලශක්ති අර්බුදයක් ඇති වෙයි කියලා. විදුලි අර්බුදය නම් අනිවාර්යයෙන්ම ඉදිරි මාස කිහිපය තුළ ඇති වේවි. ඒකට හේතුව තමයි එකක් ආණ්ඩුව විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා කිසිදු ආකාරයක සැලසුමක් තියෙන බවක් පේන්නේ නැහැ. දැන් ගල්ලංගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිද්ධ වෙච්ච මහා හොරකම දිහා බලන්න. ඒක ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම. තාමත් ආණ්ඩුව ඒකට කොලේ වහනවනේ. දැන් ආණ්ඩුව පිළිගන්නේ නැහැනේ තාමත් හොරකමක් තියෙනවා කියලා. හැබැයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ආරම්භ වෙච්ච ඒ හොරකම සහ වංචාව අද රටට ජනතාවට කොච්චර බරක් කරලා තිබෙනවද? ඒ නිසා නොරොච්චෝලේ බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය ලබා ගන්න නොහැකි වීම නිසා ඇතිවන බර කාගේ පිටද පටවන්නේ? මහ ජනතාව පිට. ඉතින් මේක විතරක් නෙවෙයි. දැන් ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා තිබෙන ජලාශවල ජලයත් ක්‍රමානුකූලව අඩු වෙමින් පවතිනවා. ඉතින් අනිවාර්යයෙන්ම විදුලි අර්බුදයක් ඒවි. මොකද විදුලි අර්බුදයෙන් නතර වෙන්නේ නැහැ. ආණ්ඩුව විසින් විදුලිය ජනනය කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීම හරහා සිදුවෙන්නේ ඒවාට දරන්න සිදුවන මුළු පිරිවැය ජනතාව පිට පැටවීම තමයි අවසානයේ සිදුවෙන්නේ. ඒ කියන්නේ විදුලි බිල අනිවාර්යෙන් තවත් මේ වසර තුල දෙවතාවක්වත් වැඩි වේවි. මොකද ඒක තමයි ආණ්ඩුවේ උපාය මාර්ගයේ පුළුවන් තරම් ඒ බර මහ ජනතාව පිට පැටවීම මිස සහනයක් ලබා දීම නෙවෙයි. අනිත් එක අපි පැහැදිලිව කියන්න ඕනේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමක් දැන් සිදු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම කොටස් 6කට කඩලා ඒ කොටස් වෙන වෙනම පරිපාලනය කරන සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල පත් කරලා ආණ්ඩුව දැන් විදුලි බල මණ්ඩලය
ප්‍රතිව්‍යුහගතකරණය කියලා නාමයක් පාවිච්චි කරමින් කොටස් 6කට කඩලා තිබෙනවා. මොකද ආණ්ඩුවේ මැතිවරණයට ප්‍රස්තාවරය. අපි අහන්නේ ආණ්ඩුවේ ওই විදුලි බලය නියෝජනය කරන නායකයෝ ගණනාවක් වේදිකාවල කැමර ගහපු දේවල් දකින්න නැතිනේ. ඔවුන් කිව්වේ විදුලි බල මණ්ඩලය කඩන්න ඉඩ දෙන්නේ නැහැ. විකුණන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මේක විකුණීමේ පළවෙනි පියවර තමයි මේ තබලා තිබෙන්නේ. විදුලි බල මණ්ඩලය කොටස් 6කට කඩලා ඒ 6 හරහා ආරම්භ කරලා තිබෙන්නේ කොටස විකුණා දැමීම මිස වෙන කාරණාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා බලශක්තිය කියන එක රටක අත්‍යවශ්‍ය දෙයක්. බලශක්තිය ආණ්ඩුව අත තියෙන්න ඕනේ. හැබැයි ඒ බලශක්තියත් ආණ්ඩුව දැන් ක්‍රමානුකූලව පෞද්ගලිකාංශයට විකුණා දැමීම ආරම්භ වෙලා තිබෙනවා. අවසානයේ සිදුවෙන්නේ මහජනතාව පිට මේ සියලු බර පැටවීම තමයි NPP ආණ්ඩුවෙත් ප්‍රතිපත්ති වෙලා තිබෙන්නේ.